දානවා. ඒක නගිනවා කකුල් දෙක හොද පිටියට. දැන් අම්මා කරන අපි නොදන්න දේවල්. ඒ කියන්නේ අපි කියන්න පුළුවන් දේවල්. ඒවා අපි දන්නේ නැහැ. දැන් හිතන්නකෝ අපි උදේ නැගිටියම අම්මා මං කියන්නද මගෙන් පටන් ගන්න. මම අපේ අම්මා කියලා තියෙන කකුල් හොදන්න නැතුව ඇඳට නගින්න එපා කියලානේ. මම බොරුවට වොෂ්රූම් එකට ගිහලා ටැප් එක ඇරලා කකුල් දෙක හේදුවා කියලා ඇඳට නගිනවා කකුල් දෙක හොද පිටියට. ඒක we listen but we don't judge. දැන් අක්කා. අම්මා ඒ කාලේ හරි කියන්න ඕන. දැන් අක්කා කියනවානේ. ඒක තියෙනවා මං කොහොම මොනවද කැඩුනේ? ඒක කැඩුණා. අයියා දෙන්න. මොනවා මම්මි ළඟදිත් ඇහුවා. හා දැන් අම්මා. කිරියම්මා කියන්නේ ඒක. කිරියම්මට දෙමු. කිරියම්මා. ගන්දාවිනේ. කිරියම්මට තමයි ගතිය. ඉතර සෙනගත් වැඩිනේ. දැන් මමද? දැන් මම අම්මා කියලා දෙනවා නොපුත්ටි හින්දේරවල හින්නන්නේ කියලා. මේ රෝල හින්නද්දි දැන් මොනවා හරි අපිට හින්නන්න ඕන කියලා කුණු වෙලා තිබ්බා කියන්නේ. මං කාලා ඔක්කොම ඉවරනා කියන එක විසික් කරනවා වල දානවා. හින්නන්න ඕන කියලා අම්මව තරහ උතරට හොඳයි කියලා. මම ඒව වල දානවා. Listen, but we don't judge. ඔන්න මම එකක් කියන්නම්. මේකට මම ළඟ සිටු කිව්වා. ඔර නාන්න දීද? ඉස්සර අය දුබලා දැන් කියම කෙනෙක් ඉන්නේ. මේ යෝනි බලාගත්තේ. මම ඉස්කෝලේ යනවා කොහොමද සම්පූර්ණයෙන් කොහොමද අදට ගම කරලා තියන්න කියනකොට මම පොඩි කම්පැනි ඉන්නවා අනිත් කියන්නේ බාගෙන මුණට බය විතර කොහොමද කියනවා අකේ ඩක්ටර් මහලෝ පොඩි පිළිසිදු එක්කනවා අපේ Oh, we listen, but we don't judge. ඕන තරම් මට කිව්වා මේ ළඟදී. අම්මා. Kira අම්මගේ දුව පෙනේද? අම්මා බොරුවට අපිට සමහර. අර කවදාවත් මේ කියන එක වෙන මොකකට අල්ලගන්න බෑ. We listen but we don't judge. කිරි අම්මා දැන්. කිරි අම්මා කරපු අම්මලාට හොරින්වත් බත් කවන්න හරි අම්මලාට බොල් කීප එකක් හරි අම්මලාව දාලා බොරුවක් කියලා කියන දිහාවක් හරි එහෙම තියෙනවා. කිරි අම්මා ඉන්න තැනදී දෙල්ලකට අප්පා. දැන් මමද? Ay, kamu kan sudah main-main pun lagi hari. Adalah අපි දෙන්න වීදුරු දෙක දාගෙන බෙව්වා. ඒ බීලා අපි දෙන්න චියර්ස් කරද්දි වීදුරු දෙකම කැඩුනා.
අර යට තිබ්බ ලොකු මේ බාස් කටේ තියෙන පුංචි වීදුරු අර පරලට දාන්නේ. අර එයාලා හරි. ඔව් එයාලා අස්සල නැතුව ඒකට දාලා තිබ්බේ. අල්ලස්සල මේ ග්ලාස් දෙක මෙච්චරක් විතර ඔස්සේ තියෙන දෙකම කැඩුනා. දැන් අපි දෙන්නට ගෙදර අරන් ඉතින් මේ අම්මා ගෙදර. අපි දෙන්න එක ඉතුරු ටික ගෙදර අරන් ආවේ. පුංචිලා පිටිය ගෙදර එදා. පුංචි දන්නේ. ඊට පස්සේ අපි දෙන්න යනවා මම ඒක සිරිමල්ල ගොඩනලා අර මේ පුංචිලගේ එහා පැත්තේ කුරුලෑත් එක මේ පැත්තේ කානුව තියෙන්නේ. ගෙවල් ටික ඒ පැත්තෙන් ගිහින් පිට කරගෙන ආවා මම. අක්කලා දිනවා. මේ මිනිස්සුන් බඩේ යොම් චම්ච. මගේ ෆෝන් එකේ රේටි කරපහම ඔයා මට දෙනවනේ හොස්පොට්. හැබැයි මම දන්නේ නැතුව හරිද? මම දන්නේ මම මේ හොස්පොට් ඕෆ් කරලා නෙවෙයි කියලා. මම පැකේජ් එක ආයෙ දාගෙන ඔයාගේ හොස්පොට් වලින්ම දවසක් මොනවා හරි ලොකු හඩ ගොඩක් TikTok බලලා නම් ඔයාට මැසේජ් එක ඇවිල්ලා තිබ්බා. මේ 0.9යි තව ඩේටා තියෙන්නේ කියලා. ඔයා මගෙන් ඇහුවා. මට දැන් ඒකට මම චෙක් කරලා බලද්දි මම දැන් Wi-Fi වලින් තමයි ඉන්නේ ඔයාගේ ඩේටා වලින්. ඒක මම Wi-Fi එකෙන් මම කොහේ නෑ මගේ ඩේටා වලින් වගේ මොකක් එකක් වෙන්නද කියලා ඔයා ඊට පස්සේ ඔක්කොම මොනවා හරි කරා. කොහොමද ඩේටා කැපුණේ කියලා බලා ගන්න. මුගේ කොහොමද කියලා බලන්න. ඒක හැබැයි මම දන්නේ නෑ දන්නේ නැතුව මගේ ඉතින් ගිහිල්ලා. ඒ කියන්නේ මම හිතලා කරේ නෑ මගේ ඩේටා පාවිච්චි කරන්න. හැබැයි මම දන්නේ ඒක වෙලා. ඒක මට don't judge. ඒක කරලා අපේ අම්මා තව ටික දවසකින් කෑවද විසික් කරාද? අයියෝ පිටින් ආවට පස්සේ